hey what's up මොකද වෙන්නේ අද පොය දවසක් අද නිවාඩු ඉතින් කිසිම අයිඩියා ගන්න නැහැ අදත් වෙනදා වගේ මොකද්ද කරන්නේ කොහෙද යන්නේ එහෙම මොකුත් අයිඩියා ගන්න නැහැ ඉතින් අපි බලමු අද මොකද කරන්නේ කියලා සෙට් ලයින් වීඩියෝ එකට කොහේ හරියන් ඉතින් මම ටක් ගාලා ලෑස්ති වෙලා පික්මි එකක් දැම්මා. ඉතින් පික්මි එකත් ආවට පස්සේ මම මේ යනවා. ඉතින් වටපිටත් බල ගියා. මම හැමදාමත් ඉතින් මේ පාරේ තමයි අරහෙට මෙහෙට යන්නේ. ඉතින් ඉරත් හොඳට පායලා තිබ්බා. මේ වෙනකොට වෙලාව 4:00ට වගේ ඇති. ඉතින් guys මේ පාර දෙපැත්ත මේ හරියනම් මාරම ලස්සනයි. ඉතින් මේ පාර දෙපැත්තේ තියෙන කුඹුරු යාය මාරම ලස්සනට පේනවා හවසට. ඉතින් හුලං කාලේ හින්දා සමහර කට්ටිය සරුංගල් යවනවා. ඉතින් ලස්සනයි. ඉතින් මම වටපිට බල ෆෝන් එකත් අල්ලගෙන වීඩියෝ රෙකෝඩ් කර ආවා. ඉතින් ඔය තියෙන පමුණුවේ කඩවල් ටික පමුණුවෙත් ගොඩක් කඩවල් වහලා තිබ්බේ අද පොයේ හින්දා. මොකද සෙනගත් නෑ බොරුවට කඩවල් ඇරලා තීරුම් නැති හින්දා ටවුන් එකෙත් ගොඩාක් කඩවල් වහලා. ඉතින් මම ආපු වෙලෙත් මට කරගන්න මම මේ හෑන්ඩ් ගිම්බල් එකක් බලන්නත් එක්ක ආවේ. ඉතින් අද පොයේ හින්දා ඒවත් ෂොප්ස් ඔක්කොම වහලා තිබුණේ. ඉතින් මම ATM එකට ගිහිල්ලා සල්ලිත් අරගෙන පාර දිගේ ඇවිදගෙන යද්දි මම කලින් හිටියේ මහරගමයි. මගේ බෝඩිම තිබ්බ කලින් මහරගම. ඉතින් මම මහරගමේදී මෙන්න මේ ෂොප් එකට එනවා ජූස් බොන්න. ඉතින් මම අදත් මම වෙනදා වගේම අදත් ඇවිල්ලා ගත්තා දියුල් ජූස් එකක්. ඒක ඇත්තටම මාරම රසයි guys. මම වෙනදාට ඇවිල්ලා ඒ ජූස් එකමයි බොන්නේ. වෙනදා තියෙන විදියටම ඒ වගේම රසට ඒ ජූස් එක තිබ්බා. පස්සේ මම ගියා ෆිල්ම් හෝල් එක ළඟට. ඒ ගියාට පස්සේ මම දැනගත්තේ අද පොය නිසා ෆිල්ම් හෝල් එක වහලා කියලා. පස්සේ මම වෙලාවත් බලලා මට ටයිම් තියෙන හින්දා මම හිතුවා පිටාවලට යනවා කියලා. ඊට පස්සේ මම පිටකොටුව බස් එකකට නැගලා ටිකට් අරගෙන මේ ඉතින් පිටකොටුවට යනවා. ඉතින් guys මේ තියෙන්නේ හැව්ලොක් සිටි මෝල් එක. මේ හැව්ලොක් සිටි මෝල් එක ළඟ එහා පැත්තේ තියෙන බිල්ඩින් එක මාරමුසයි. ඉතින් මේ බිල්ඩින් එකේ තියෙන තට්ටු ගාන හරියටම කියන එක්කෙනාට මම දෙනවා රීලෝඩ් එකක්. මට කමෙන්ට් එකක් දාන්න.
ඔන්න ගයිස් මම ආවා පිටකොටුවට. ඊට පස්සේ මම බස් එකෙන් බැහැලා වටපිට බලලා ඇවිදගෙන ගිහිල්ලා මම ඉස්සෙල්ලම ගියේ පළවෙනි හරස් වීදියට. ඒ ගිහිල්ලා shops වලත් බැලුවා ඉම්බලක් තියනවාද කියලා. ඉතින් සමහර shops වල තියෙනවා ගණන් වැඩි, සමහර shops වහලා. ඉතින් guys සමහර තැන්වල t-shirts, shorts, කලිසම් ඊට පස්සේ ඔය පොඩි සෙල්ලම් බඩු වගේ එක ඒවා තියෙනවා caps එහෙම. ඉතින් අපි සාමාන්‍ය පෙටාවලට පිටකොටුවට ගියාට පස්සේ අපි බලාපොරොත්තු වෙන්නේ ඇත්තටම එහෙම මහා ලොකු ගානකට නෙවෙයි. ඒ වුණාට ඉතින් ඒ තියෙන සමහර බඩු අර සාමාන්‍යයෙන් ෂර්ට් එකක් ටී-ෂර්ට් එකක් උනත් සාමාන්‍යයෙන් 1800යි 2000යි ඒ වගේ ගණන් වල තමයි තියෙන්නේ. ඉතින් අපි අර බලාපොරොත්තු වෙන ගානට ගන්න අමාරුයි. ඉතින් ඊට පස්සේ නෙළුම් කුරුණ තිබ්බා. ඒකෙත් ලස්සනට ලයිට්ස් දාලා තිබ්බාද. ඉතින් මේ තියෙන්නේ කොළඹ ෆෝර්ට්, කොළඹ කොටුව ස්ටේෂන් එක. ඉතින් මෙතන ඉඳගෙන ඉද්දි මට ඇත්තටම පරණ දේවල් ගොඩාක් මතක් වෙනවා. මෙතන මාරම ලස්සනයි. ඉතින් මම මෙතනට වෙලා ටිකක් වෙලා කල්පනා කර පාර දිහා බලාගෙන ඉඳලා ඉතින් ආයෙත් යන්න හිතුවා. මෙතනට ඇත්තටම මාරම ලස්සන පාර දෙපැත්ත පේනවා. ඉතින් මම ආවා වන් ගෝල් ෆේස් මෝල් එක ළඟට. මෙතනදී ගයිස් මම ඇත්තටම කකුල පැටලලා වැටෙන්න ගියා. ඉතින් මම වටපිට බැලුවා කවුරුත් දැක්කේ නෑ මාව. ඉතින් මම ෂේප් එකේ ඇතුළට ගියා. ඉතින් අද තමයි හරියටම පොය දවසේ චන්ද්‍රග්‍රහණයක් තිබ්බා. ඒ හඳත් ලස්සනට පෙවුණා. ඉතින් මම හඳ දිහා ටිකක් වෙලා බලාගෙන ඉඳලා ග්‍රවුන්ඩ් ෆ්ලෝර් එකට ගිහිල්ලා කෑම මොනවා හරි කන්න ඕනි කියලා හිතුණා. ඉතින් මම කොකා කෝලා එකයි සෑන්ඩ්විච් එකක් ගත්තා. ඒ සෑන්ඩ්විච් එක ගයිස් මේක ඇවිල්ලා වෙලා චීස් ඇන්ඩ් චිකන්. ඉතින් මම ටොමැටෝ කන්න හැබැයි මේක ටොමැටෝත් දාලා මම ඉතින් අයින් කරේ නැහැ. මම කෑවා හැබැයි ඇත්තට මේක රසයි. හැබැයි ගොඩක් මේ හීට් එකට තිබුණේ නැහැ. ටිකක් අර හදලා තිබුණු එකක්ද වන්දා. හැබැයි අවුලක් නැහැ. කෑම එක රසයි. ඉතින් ගයිස් ගෝල් ෆේස් මෝල් එකකින් එළියට ආවට පස්සේ මම දැක්කා ගෝල් ෆේස් එකේ මාරම ක්‍රවුඩ් එකක් හිටියේ. ඉතින් ඒ පැත්තට යන්න හිතුනේ නෑ. මොකද කට්ටිය වැඩි, සෙනග ගොඩක් ඉන්නවා. ගිහිල්ලා තීරුමක් නැති හින්දා මං ආයෙත් ආවා කොළඹ ස්ටෑන්ඩ් එකට. ඉතින් මේ තියෙන්නේ මං ඉස්සෙල්ලා කියපු ලොකුම ලොකු බිල්ඩින් එක. හරියට මේකේ තියෙන තට්ටු ගාන කියන්න
මං ඒ හරියට උත්තරේ කියන කෙනාට දෙනවා මං ගානේ රීලෝඩ් එකක්. ඉතින් මං මාරගම ටවුන් එකට ඇවිල්ලා පික්ම එකක් දැම්මා. ඉතින් පික්ම එක ආවට පස්සේ මම ආයෙත් යනවා මගේ සුපුරුදු ස්ථානය වෙත. ඉතින් ගයිස් මතක් කරන්න ඕනි මගේ channel එක subscribe කරන්න, වීඩියෝ එක හොඳ නම් like කරන්න, comment කරන්න, share කරන්න. යටින් WhatsApp link එක තියෙනවා. ඒකටත් join වෙන්න. Hi. වෙලාව රෑ 10 පසුවී විනාඩි 18යි. ඉතින් දැන් තමයි මං ආවේ. ඉතින් අද පොඩි වටයක් දැම්මා. කිසිම අයිඩියා එකක් තිබ්බේ නැහැ එළියට යද්දි කොහෙද යන්නේ කියලා. ඇත්තටම හිතාගෙන නෙවෙයි ගියේ කොහෙද යන්නේ කියලා. මම මහරගමට යන්නම් කියලා ගියේ. ඒ ගියපු වැඩේ කරගන්න බැරි වුණා. ඊට පස්සේ එහෙම්ම තමයි ඔළුවට අයිඩියා එකක් ආවා කොහේ හරි ගියා නම් හොඳයි කියලා. ඊට පස්සේ තමයි එහෙම බස් එක නැගලා ඉවරලා පිටකොටුවට ගියා. ඊට පස්සේ කොටුවට ගිහිල්ලා පොඩ්ඩක් වටයක් දෙයක් ඇවිදලා පොඩි වැඩ ටිකක් තිබ්බා කරගත්තා. ඉතින් දැන් තමයි ආවේ. ඉතින් ආයෙත් ඉක්මනට vlog එකක් අරගෙන එන්නම්. සෙට්ටලා ඉන්න. මාව subscribe කරන්න, share කරන්න, like කරන්න. එහෙනම් bye. ආයෙත් සෙට් වෙමු.